ඈත අතීතයේ ඉතාමත් සාමකාමී මධ්‍යකාලීන රාජ්‍යයක රජකුලේ සුරූපී කුමරියක් හැදී වැඩුණා. ඇය හැදුනේ මහත් වූ පාදරිය සහ රැකවරණය මැදයි. නමුත් ඇගේ දෛවය පිටුපස සැඟවුණු බලවත් අඳුරු ශාපයක් ගැන ඇය කිසිවක් දැන සිටියේ නැහැ. කාලය වේගයෙන් ගෙවී ගියා. ඇගේ 18 වන උපන්දිනේ හිරු බැස යනවත් සමගම මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් අద్භූත මායාවක් ක්‍රියාත්මක වුණා. ඇගේ රූපය ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බියකරු යමකට පරිවර්තනය වුණේ ඇසිපිය හෙළන සෙනින්. රාජ්‍ය පුරා පැතිරියා හැකි බිය සහ වැරදි වැටහීම් වලින් රජතුමා කුමරියව ආරක්ෂා කරන්නට රජතුමා තීරණය කළා. ඇය ඈත ඝන වනාන්තරයක පිහිටි පාළු උස් කුළුණක් වෙත පිටත් කර හැරියා. දින සති මාස ගෙවී ගියා. ඒ තනිකම මැද ඇය ඊටම ධෛර්යයෙන් බලා සිටියේ තමාගේ බාහිර රූපයට එහා ගිය සැබෑ හදවත දකින්නට හැකි මේ අවාසනාවන්ත ශාපය බිඳ දමන සැබෑ පෙම්වතා එනතුරුයි. ඒ අතරතුර මනුෂ්‍ය වාසයෙන් තොර ඊටමත් නිහඬ මඩවගුරක හුදකලාව ජීවත් වූ රාක්ෂයෙක් සිටියා. කිසිවෙකුට කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වූ ඔහුගේ ජීවිතය නොසිතූ මොහොතක සදහටම වෙනස් වෙන්නට නියමිතව තිබුණා. මුළු දේශයේ පුරාම රජුගේ විශේෂ නිවේදනයක් ප්‍රචාරය වුණා. ඒ ආරක්ෂිත කුළුණේ සිරවී සිටින කුමරියව බේරා ගන්න කෙනෙකුට අති විශාල රාජකීය තෑගි භෝග පිරිනමන බවයි. මුලදී මදක් පසුබට වුණත් තම අරමුණ වෙනුවෙන් ධෛර්යය උපදවාගත් රාක්ෂයා ඒ රහස් පිරුණු කුළුණ සොයා තමන්ගේ ගමන ආරම්භ කළා. වනාන්තරයේ අදුරු අතරින් නැදී යන ඒ ගමන ඔහුත් කුමරියගේත් ඉරණම කෙසේ ලියනු ඇද්ද?